මේ තමයි මේ ගෙනවලා තියෙන්නේ. හරිද? මේගොල්ලෝ ජීවත් වෙන්නේ කොහෙද? මුහුදේද? ගොඩබිම ඇතුලේ මේ ජලය දින්නේ. මොන ජලයද? මුහුදු ජලය නැත්නම් ගොඩබිම ඇතුලේද? ගොඩබිම ඇතුලේ ජලය ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද කොහෙද? සාමාන්‍යයෙන් මේ වැව් වල ඉන්නේ එක්කම. මෙයා ගංගාවලත් ඉන්නවා. මෙයාත් එහෙම එක්කෙනෙක්. ගංගාවල ඉන්න මාළු දෙන්නේ. ඒතර මේ දෙන්නට අපි කියනවා මිරිදිය මත්ස්‍යෝ දෙන්නෙක් කියලා. මොන දෙන්නෙක්ද? මිරිදියෝ මත්ස්‍යෝ දෙන්නෙක් මේ ඉන්නේ. හරිද? කරදිය මත්ස්‍යෝ නෙවෙයි. හරිද? හරි. පුතේ බලන්න මම ගිය සතිය ඔයාලට උගන්වුවා නේද? මේ මාළුවගේ හැඩය මොකක්ද කියලා. හැඩය ගැන උගන්වන්න ඕනේ. මොකද්ද මේ හැඩය? තව නමක් කිව්වා මේකට. අන්න හරි. මොකද්ද මේ හැඩේ තරතුරුපී අනාපූර්ණය කියන්නේ? මේ මුල හරියේ චූටි මැදරේදී මහත් වෙනවා. ආයෙ එන්න චූටි වෙනවා. මේ බලන්න අනිත් එක. මේ චූටි මහතයි චූටි. මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අනාකූල එහෙම නැත්නම් තරතුරුපී හැඩයක් කියලා. හරිද? හරි. දැන් මෙයා මාළුවෙක්නේ. හරි. බලන්න. ඉතින් මේ බලන්නකො. හැමෝම එහාට මෙහාට එලා හමුදුර බලාගන්න. දැන් මං කිව්වා මාළුවාට පෙනහැලු නෑ කියලා හුස්ම ගන්න. නේද? අපි නම් හුස්ම ගන්නේ කොහොමද? නහයක් තියෙනවා, කටක් තියෙනවා, පෙනහැලු නේ. උතර අපි හුස්ම ගන්නවා පෙනහැලු නේද? හරි. හැබැයි මාළුවාට පෙනහැලු නෑ පුතේ. එහෙනම් මාළුවාට නහයක් තියෙනවද? මාළුවාට නහයක් නෑ. එතකොට මාළුවා හුස්ම ගන්නේ කොහෙන්ද? එන්න මාළුවා හුස්ම ගන්න තැන. කොහෙද? කරමලේ. එන්න මේකෙන් තමයි මාළුවා හුස්ම ගන්න. දැන් මේක නම් එයා ගොඩාක් හයි වෙලා තියෙන්නේ. හරින්න අමාරුයි. මෙන්න මේවා තමයි කරමල් කියලා කියන්නේ. තේරෙනවද හැමෝටම ඇතුලේ? කරමලේ? ඔව්. තේරෙනව නේද? ඒතර මේ කරමලේ වැහිලා තියෙන්නේ මෙන්න මේ පියනක් වගේ එකක්. මේ පියනට අපි නමක් කියනවා පිදානය කියලා. මොකද්ද? පිදානය. කරමලේ විවෘත වෙලා නැහැ. මෙහෙම පිදානය ගැලුවොත් තමයි අපිට කරමලේ පේන්නේ. පේනවද? මේ මොකද්ද පුතේ? පිදානය. මේ ඇතුලේ පිදානය. මේ ඇතුලේ තමයි මොනවද තියෙන්නේ? කරමල්. එහෙනම් මේ මාළු වගේ කරමලේ පිදානයකින් මොනවදලා තියෙන්නේ? ආවරණය වෙලා තියෙනවා. පේනවද ඔයාලට? ආවරණය වෙලා තියෙනවා. ඒතර මම කිව්වා මේ මාළුන්ට සන්තුලනය සහ මේ තව මේව කරන්න මොනවද තියෙන්නේ? පීනන්න. මොනවද තියෙන්නේ? වරල් තියෙනවානේ. මේ බලන්න උඩම තියෙන වරල මෙයාගේ. එතන මේ වරල් වලින් යා බැලන්ස් වෙනවා වගේ මොනවද වෙන්නේ? පීනලත් යනවා මේ මේව වරල්. මොනවද? වරල් තියෙන්නේ. හරිද? එතන මේ මාළුවා ගත්තොත් මේ මාළුවගෙත් මේ බලන්න පිදානයේ තියෙනවා. පිදානය ඇතුලේ තමයි මොකක්ද තියෙන්නේ? පිදානය ඇතුලේ මේ බලන්න කරමල් තියෙනවා. මේ පිදානය ඇතුලේ මොකක්ද තියෙන්නේ? කරමල් තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න කියනෙව්ව ඈ. එතන මේ මොනවද මේ? වරල් තියෙනවා. දැන් මේ මාළුව දෙන්න මැරලා ඉන්නේ. දැන් මැරලා ඉන්නවා. ආට පේනවා. හැබැයි ඇස් දෙක මොනවද වෙලා තියෙන්නේ? ඇරිලා තියෙන්නේ. දැන් අපි මැරුණාම කොහොමද? අපි නිදාගද්දී අපි මැරෙද්දී ඇස් දෙක වැහෙනවානේ. හැබැයි මේ මාළුවගේ මේ මාළු දෙන්නගේම ඇස් දෙක වැහිලා නැහැ. එහෙනම් මට කියන්න මාළුන්ට ඇසිපිය තියෙනවද නැද්ද? ඇස් තියෙනවද මාළුන්ට? මේ හොඳ ඇස් දෙකක් තියෙනවා. ඇසිපිය තියෙනවද? ඇසිපිය නැහැ. ඇසිපිය තියෙනවා නම් මේ ඇස් දෙක වහගෙන ඉන්න බෑ නේද? එහෙනම් මේ මාළුන්ට තියෙන්නේ ඇසිපිය නැති ඇස් දෙකක් පුතේ. ඇසිපිය නැති ඇස් දෙකක් තමයි මාළුන්ට තියෙන්නේ. තේරුණාද? හරි. දැන් ඔන්න තව දෙයක්. දැන් මේ මාළුන්ගේ මේ ලස්සන මොනවද මේ තියෙන්නේ? මේ මොනවද තියෙන්නේ? කොරපොතු තියෙන්නේ. මොන හැඩේ කොරපොතුද මේ මාළුන්ට තියෙන්නේ? රවුම් හැඩේ කොරපොතු තියෙන්නේ. ඇයි මේ කොරපොතු තියෙන්නේ මාළුවට? මාළුවාගේ ශාරීරික ආරක්ෂාවට තමයි කොරපොතු තියෙන්නේ. තව දෙයක් තමයි මේ මාළුවන්ට වටපිටාවේ තියෙන දේවල් ගොඩාක් දැනෙනවා මෙන්න මේ යාගේ සමට. හරිද? හරි. එහෙනම් කොරපොතුත් මේ මාළුන්ට තියෙනවා. දැන් මේ කොරපොතු මෙහෙම ඇල්ලුවට අවුලක් වෙන්නේ නැහැ. අත එහෙම ඉරෙන්නේ නැහැ. හැබැයි මෝරුන්ගේම කොරපොතු ගත්තොත් එහෙම මෙයාලගේ රවුම් වගේ මෝරුන්ගේ උල් කොරපොතු තියෙන්නේ. ඒව මෙහෙම අල්ලවුවොත් එමේ ඇනෙනවා. දැන් මෝරෙක් අපිට දැම්ම බලන්න විදියක් නෑ. අපි පස්සේ දවසේ මෝරෙක් ගැල්ලා බලමු. හරි? හරි. දැන් ඔයාලට පේනවද? මේ මාළුවාගේ අමුතු ලස්සන මෙහෙම මේකක් යනවා. පේනවද? මේ මැස් දෙක ගහිලා නැහැ. එහෙනම් මට කියන්න මාළුන්ට ඇසිපිය තියෙනවද නැද්ද? ඇස් තියෙනවද මාළුන්ට? මේ හොඳ ඇස් දෙකක් තියෙනවා. ඇසිපිය තියෙනවද? ඇසිපිය නැහැ. ඇසිපිය තියෙනවා නම් මේ ඇස් දෙක වහගෙන ඉන්න බෑ නේද? එහෙනම් මේ මාළුන්ට තියෙන්නේ ඇසිපිය නැති ඇස් දෙකක් පුතේ. ඇසිපිය නැති ඇස් දෙකක් තමයි මාළුන්ට තියෙන්නේ. තේරුණාද? හරි. දැන් ඔන්න තව දෙයක්. දැන් මේ මාළුන්ගේ මේ ලස්සන මොනවද මේ තියෙන්නේ? මේ මොනවද තියෙන්නේ? කොරපොතු තියෙන්නේ. මොන හැඩේ කොරපොතුද මේ මාළුන්ට තියෙන්නේ? රවුම් හැඩේ කොරපොතු තියෙන්නේ.
ඇයි මේ කොරපොතු තියෙන්නේ මාළුවට? මාළුවාගේ ශාරීරික ආරක්ෂාවට තමයි කොරපොතු තියෙන්නේ. තව දෙයක් තමයි මේ මාළුවන්ට වටපිටාවේ තියෙන දේවල් ගොඩාක් දැනෙනවා මෙන්න මේ යාගේ සමට. හරිද? හරි. එහෙනම් කොරපොතුත් මේ මාළුවන්ට තියෙනවා. දැන් මේ කොරපොතු මෙහෙම ඇල්ලුවට අවුලක් වෙන්නේ නැහැ. අත එහෙම ඉරෙන්නේ නැහැ. හැබැයි මෝරුන්ගේම කොරපොතු ගත්තොත් එහෙම මෙයාලගේ රවුම් වගේ මෝරුන්ගේ උල් කොරපොතු තියෙන්නේ. ඒව මෙහෙම අල්ලුවොත් එමේ හැරෙනවා. දැන් මෝරෙක් අපිට දැම්ම බලන්න විදියක් නෑ. අපි පස්සේ දවසේ මෝරෙක් ගැල්ලා බලමු. හරි? හරි. දැන් ඔයාලට පේනවද? මේ මාළුවාගේ අමුතු ලස්සන මෙහෙම මේකක් යනවා. පේනවද? පේනවද ඔයාලට? දිග මෙහෙම පටියක් යනවා පේනව නේද? ඈ මේ මාළුන්ගේ එක හොඳට බලා ගන්න පුළුවන්. ඒකට අපි කියනවා අංශ රේඛාව කියලා. මොන රේඛාවද? අංශ රේඛාව. දැන් මේ එකින් එක මතක තියාගන්න ඕනේ. මේ ඇතුලේ මේ මොනවද තියෙනවා කිව්වේ? කොරපොතු නෙවෙයි මොකද්ද? කරමලය මුකේද ආවරණය වෙන්නේ? වැහෙන්නේ මොකෙන්ද? පිදාණය. මේ මොකද්ද පුතේ මේ දිග රේඛාව? අංශ රේඛාව. බලන්න හරි ලස්සනයි. මොකද්ද මේ අංශ රේඛාවෙන් කරන්නේ? දැන් මාළුවාට බෙල්ල හරවන්න බෑ. මේ පිටිපස්ස පේන්නේ නැහැ. ඒතර එක එක දේවල් දැනෙන්නේ මෙන්න මේ අංශ රේඛාවට. වතුරේ තියෙන දේවල් පීඩනය කොච්චරක්ද කියලා එහෙම දැනෙන්නේ මේ අංශ රේඛාවට තමයි දැනෙන්නේ. තේරෙනවද? දැන් මේ මාළුවාගේ හොඳ එක තේින්න මේ මාළුවාගේ වැඩි එක පේන්නේ නෑ. හැබැයි හැම මාළුවෙටම මේ විදිහ අංශ රේඛාවක් තියෙනවා. හරිද? ටිකක් පේනවා නේද? හරි. ඊළඟ පුතේ බැලුවොත් මට කියන මාළුවාට දත් තියෙනවද? මේ බලන්න මාළුවාගේ දත්. පේනවද? සර් කැමරාවට කල්ලන්න උරුත් අපි. චූටි දත් තියෙනව නේද මාළුවාට? ඕනි. පොඩි දත් තියෙන්නේ. චූටිම දත්. නේ? එහෙනම් මාළුවාට දත් තියෙනවද? මාළුවාට දත් තියෙනවා පුතේ. හරිද? දත් තියෙනවා ඈ. මේ මාළුවාගේ දත් දැක්කද? දත් තියෙනවා. පොඩ්ඩක් හයිය. හරි. පොඩ්ඩක් අල්ලලා බලන්න හැමෝම. මම කිව්වේ මේ ඔහොම අන්න ඉතින් මාළුවා ඉතින් ආයේ මේ වෙන්නේ නැහැ. ඔහොම තද කරන්නේ නැහැ. එක එක්කෙනාගේ අතර දෙන්න ඔයාලට අවශ්‍ය දේවල් බලන්න. ඊට පස්සේ මම කපලා පෙන්නන්න. හරි? කට් කරන්න. අරන් දෙන්නද? එපා. අපි අම්මෝ මේක අල්ලන්නත් එපා. හරි. රාජසේට වප්පියක් නේද? ඒ මාළුව ගොඩක් සර් කපනකම් අපි ඉඳගෙන ඉන්න. ජෝකි කියනවා මේක. එන් කන්න එක හොඳ. ඒ මාළුව මුක්ෂයගෙන ඉන්නේ. පාට දැක්කද? මම පොඩි එකාට වඩා හතකට. අපිට හිතරන්නේ ඊය බඩ වල පැට. යා. ඉතින් ගියාතේ බඩ. ඒ කනවා ඒක. දෙන්සල් ලේව ගන්නවා. ඒ මොනවද සරේ? දානු. දානවා. තමයි මොනවද? දැන් මේ පේනි. එන්න මේ පොඩ මෙතන පොඩ කට්ටි කවරේ යල්ලා බලන්න. මේ තද කරන්න එපා. හිමීට ලාවල. මොකක්ද අහුවෙන්නේ මේ දිගට? එපා එපා හොම් බෑ අතකන් මම පේනවා. මේ මොකද්ද මේ දිගට අහුවෙන්නේ මේ? කොන්තුවට පෙත. එහෙනම් මාළුවා කියන්නේ මොන වංශී සතෙක්ද? අපෘෂ්ඨද පෘෂ්ඨද? පෘෂ්ඨ වංශී සතෙක් තමයි මාළුවා කියන්නේ. තේරෙනවද?